ඊෂා හිත ළඟ ඊෂා හිනේ පාරන කොම් ඊෂා දැසේ විවරන් සිත වම්බේ බලන්න කොම් ආදරේ මුතුම සඳක් ඔයා හිත මගේ වශී කළා ඔබ රුව හෝන නිසා ඔබ දැන් මගේ තමා අමුතුම සඳක් ඔයා ගාන ඊෂා ගෙදර ආපු වෙලාව දැන් කී වෙලාව ඔබ රුව හෝන නිසා 11යි දැන් මේ දැන් තමයි ගෙදර ආවේ. ඊ දවසම නේ කොල්ලා. අයියා ආවසේ හිටියා. හොඳේ දැන් තමයි මේ ගෙදර ඇවිල්ලා තියෙන්නේ. ගෙදර ඇවිල්ලා දැන් මේ ඔළුව අත ගා ගන්න ඕනි. ඇඟ අත ගන්න ඕනි. මසාජ් සෙන්ටර් එකට ඇවිල්ලා තියෙන්නේ. පුරතල් වෙන්නේ. කොහේ යනවද කියලා දෙයියෝ තමයි දන්නේ. අල්ලපු ගෙදරත් නෑ, ඊට එහා පැත්තේ ගෙදරත් නෑ. කොහේ යනවද කියලා හිතාගන්න බෑ මේ කෙල්ල. ගෙදර ඉන්න වෙලාවක් නෑ. විනාඩි 5කට 10කට එනවා. ඇවිල්ලා මේ මසාජ් සෙන්ටර් එකට ඇවිල්ලා මේ පොඩ්ඩක් මසාජ් කරගෙන ඊට පස්සේ යනවා. කොහේ යනවද කෑමත් ඕනි නෑ. ගෙදරට එන්නේ මේකට. ඉතින් නරාවට යනවා ඇති කොහරි. ඉතින් මේ හොරතල් කරන්න ඕනි ආවන්නේ. ඉතින් හොරතල් කරලා ඔළුව අත කාලා යවන්න ඕනි මෙයාව. මේ ඉන්නේ ඉතින් ඉතින් මේක තමයි ටීෂාගේ තත්ත්වය. මේ බලන්න දැන් ඉන්නේ විදිහ. මසාජ් සෙන්ටර් එකට ඇවිල්ලා දෙයි. උන්ට මසාජ් එකක් දාගෙන මෙයා දැන් යනවා. සැපේ ඉන්න කොල්ලෙක්. නෙමෙයි මෙයා කෙල්ලෙක්. නාවන්න තිතියක් නෑ දැන්. ඒකට කවුද අදුනාම නාවන්න ඕනියද මෙයා. මේ මැඩම්ට මේ පහසුකම් අපි සපයන්න ඕනියාම මොන වැඩේ කරන් හිටියත් මෙයාගේ පතත ගාලා ඔළුව අත ගාලා යවන්න. එහෙම ඉස්සරනේ මේ මොකද හිටියා ගෙදරට වෙලා. දැන් ලොකු වෙන්නේ මෙයා යනවා. කෑම ඕනිත් නෑ. බලන්නකෝ ඉන්නේ සැපි. ටීෂා මැනික අදවත් ගෙදර ඉන්නවද? ඈ? අද එමු පුතේ. අද මේ නාල කෑම කොමු. ඉන්නවද? කෑම ඕනිත් නෑ නේද? කොණි පැතරි කොල්ලගේ මසාජ් සෙන්ටර් එකේ මසාජ් කළා නා කොමි. කොබෙල්